මේ හැමවැරම තාත්තට කියන්න පහද මගේ ටීවී සීම කියලා සීමාවක් තියෙනවා. හරියට හරියට. එනවා මට. මෙතනට එනවා. දැන් මම ඔයාලට බය ඉන්න ඕනද? ඈ? මම මේ ගෙදර කාටවත් බය නෑ හොඳේ. අද කනවා ගිහලා. මේ සම්සෙන් දඩ පරක් වුණා. එනද කල් කියයි නෝනේ. ඔවුන් දිමෝකියක් එක්කයි මොකද ඇවිල්ලා ලව් කරලා ඉන්න. මම දැන් බලන්න මිනිහා දැන්ගි. තවද පිස්සුද? අද ටික රෑ වුණා වැඩ ඉවරේ. ඔව් මට පිස්සු. පිස්සු නැත්තම් තවුසරගේ නාකේ හැම්පඩ ගහේ පීපාටුවේ කතා කරන ගණීද? මට පිස්සු ඉදනේ මම බැඳගත්තේ. අනේ පෑන් යන නාගි. දෙකට කටලා දානවා ලිපට. ඔය හැකරගෙන කට වහගනින් ගෑණි ඒ නැත්තම් අර යකඩ බඩු කාරේ උඩ දීලා බේස් මක් ගන්න බලාගනින්. තවුසර අදින් දැන් එඩතල පාස් කන්නේ. බඩගියද බද්ද දාන්න. ආදරයෙන් දෙන්නුන තැන්නැද්ද දිලෙන්නේ මීන්නතු මටත් එපා ඒ ආදරේ සුදු මහත්තයා ආවෙන් කෑමක් තියෙනවා. මේ ආ බිස්කට් එක. කෑවේ නෑ නේ බිස්කට්. බිස්කට් එක. බිස්කට්? නේද? කන්න ඉතින්. මං ආදරේ දාලානේ කවන්නේ. තව කෑල්ලක් කන්න බෑනේ. මොනවා වගේ රහක් දෙන්නේ? ඒ මං ආදරේ දාලා ඔක ගාලා දුන්නේ රසයි නේ. මොනවද ගාලා? ආදරේ. හා? ආදරේ ගාලා දුන්නේ. රසයිද? ආයි. නතාව කෑල්ලක් කන්න රසයි බිස්කට් එක. කන්න. ඔක පූසගේ මුකේ උලලාගෙන ආවේ. මේ මං හදිසියෙම ඉන්න ගමන් මැරුණොත් එහෙම ඔයා මොකද කරන්නේ? තියාගෙන කරවල කරන්නයි වල දානවා. මං හිතුවේ ඔයා අඬයිවත් කියලා කියයි කියලා. දන්නවා හදවත් දාන දීලා තව ගෑණියක් කියනවා. අඬාගෙන ඉන්නේ. මේ මගේ හැක්ක පැනේ. අනේ සාදු කියලාවත් කරගන්න බැරිද? ඒ මොකද? නෑ ඉතින් හැකරකට කොච්චර කියවනගෙන කැච කියනවා. ඉතින් හැක්ක පැන්න කියලා කසාද නැති ඉන්නේ. හේ කියලා කියනවා. ඒ මොකද? හෙලා කොහෙද ඉන්නේ? ඔව් කියන්න මම මේ එනකම ඉන්න විනාඩි 5න් එනවා මේ. අන්න කොච්චර පාරේ විනාඩි 5න් එනවා නේද කියලා කිව්වේ. ඔව් ඉන්න මේක බ්‍රේකුත් නෑ. යෝරේ මම පොඩි බඩුවක් අහන්නම් ඔයාගේ. මොකක්ද? අපි ආයේ ඩිවෝස් වෙලා කතාද වනිමුද? බෑ. ඩිවෝස් වෙනවා කසාද වදින්නේ නෑ. ඒ මොකද?
හැමදාම ඉතින් අය එකම උඹහාට රින් ගන්න නයි වුණා. ලෝනි කවුද ඔය නුවරලේ අඬත් වටගෙන පෙකා අහලා බලන්න. සීතල